කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඕන්න මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ නාරුටෝ කියන ජපාන් ඇනිමේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් අනිවාර්යෙන් මේකත් බලලා එන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව channel එකට subscribe පාරකුත් දාගෙන යමු අපේ වීඩියෝ එක බලන්න. අපිට ඉතින් මුලින්ම පෙන්නන්නේ ෆොටෝ එකක් ගන්න ගමන් ඉන්න නාරුටෝ කැමරාමන් නම් කියනවා නාරුටෝ මේ ඉන්න විදිය මේ ෆොටෝ එකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් ඉතින් නාරුටෝගේ උවමනාවටම කැමරාවන් ෆොටෝ එක ඒ විදියට ගන්නවා. නාරුටෝගේ පේනුම හරියට විකටයෙක් වගේ. ඉතින් එයාට ඩොකාගේ ළඟට ගිහින් මේ ෆොටෝ එක තියෙන ෆෝම් එකක් හොකාගේට දෙනවා. දීලා ටිකක් hina වෙවි කියන්නේ මට මේ ෆොටෝ එක තෝරගන්නත් පැය 3ක්ම ගියා. ඒක තනිකරම කලා නිර්මාණයක් වගේ නේද කියලා. එතකොට හොකාගේ තුමා කියන්නේ තව පාරක් ගන්න කියලා. නාරුටෝ ඊට පස්සේ එයාගේ ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සුව කරනවා. මේක දැකපු හොකාගේ නහයෙන් කටින් ලේ පෙරාගෙන ඇදගෙන වැටෙනවා. හොකාගේ තුමා නහය ලේ පිහින ගමන් කියන්නේ කෝයාගේ නින්ජා හෙඩ් බෑන්ඩ් එක කියලායි. නාරුටෝ ඒක සීරේ කියලා පරිස්සමට ගෙදර ඇරන් තියලා. ඒක දානි පෙරහුරුවට යනකොටලු. ඕන්න ඉතින් හොකාගේ කියනවා මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ගොඩක් වැදගත්. ගමේ අය ඒක ගොඩක් අගය කරනවා. ඒත් ඇයි ඔයා මේ විදිහට ෆොටෝ එක ගත්තේ කියලා. නාරුටෝ නම් කියන්නේ එයා ඒ ගැන දැනගෙන හිටියේ නෑ කියලා. එතකොටම නා කියා සටනට ලෑස්ති වෙන්න කියලා කෑ ගාගෙන පොඩි එකෙන් දුවගෙන එනවා. එයා කියන්නේ එයා තමයි 5 වෙනි හොකාගේ කියලා. ඒත් කොල්ලට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. ඒතනම ඇදගෙන වැටුණා. ඕන්න එතකොටම ඔයා හොඳින්ද ගුරුමුණු පුරාණින කියලා කෑ ගහගෙන අමුතු කණ්ණාඩි දාගත්ත කෙනෙක් එනවා. නාරුටෝ නම් කල්පනා කරන්නේ මේ පොඩි එකා කවුද කියලා. ඔන්න එතකොට අර අමුතු කණ්ණාඩි දාගත්ත මිනිස්සයා කියනවා මේ අර වලිගන මේ කොල්ලා නේද කියලා. මූ වැඩ කරන්නේ නැති කාලකන්ණියෙක් කියලා. මේ වෙලාවේ අර පොඩි කොල්ලා නාරුටෝගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියනවා මෙයා තමයි මේක කරේ කියලා. නාරුටෝ පොරගේ බෙල්ලෙන් අල්ලගෙන කියන්නේ තමයි තනියමයි වැටුනේ මෝඩයා කියලායි. මේ වෙලාවේ අර මිනිස්සයා යව අතාරින්න කියලා කෑ ගහනවා. මේ ඉන්නේ මේ පොඩි කොල්ලාගේ සෙන්සෙ. එබිසෝ සෙන්සෙ. එතකොට මේ පොඩි එකා තමයි කොනහමාරු. එබිසෝ සෙන්සෙ කියනවා කොරහමාරු කියන්නේ 3 වෙනි හොකාගේගේ මුණුබුරා කියලා. කොනහමාරු හිතනවා මං කවුද කියලා ඇහුණ ගමන් එයා නැවතුණා. එයාත් අනිත් අය වගේමයි කියලා. මූ ඉතින් පාණ්ඩිතකමටත් එක්ක කියනවා මොකද ප්‍රශ්නේ? ඇයි මට ගහන්නේ නැත්තේ? මං හොකාගේගේ මුණුබුරා හින්දා බය වුණාද? කියලා. මට වැඩක් නැහැ ගොන් තඩිය කියලා නාරුටෝ කොනහමාරුට හොඳ පාරක් දෙනවා. ඊට පස්සේ ඉතින් අර සෙන්සෙ කොනහමාරුට දේශනයක් දෙන ගමන් කියන්නේ මේ අහන්න. ඔබ 3 වෙනි හොකාගේගේ මුණුබුරා. අර කාලකන්ණියා ඔබට ගැහුවත් ඔයා ඒ වගේ අය ආශ්‍රය කරන්න යන්න හොඳ නැහැ. ඔයාට කවදා හරි හොකාගේ වෙන්න ඕන නම් මම කියන විදියට වැඩ කරන්න. මම ඔයාට ලේසියෙන් විදියට නින්ජුට්සු කියලා දෙන්නම්. ඔයාට තේරුණාද? කියලා ගෞරවාන්විතව අහද්දි ඕන්නේ එතන මුණුබුරා නැහැ. එයා නාරුටෝගේ පස්සෙන් යන්නේ නැති කියලා හොකාගේ කියද්දි ඒක නම් ගොඩක් භයානකයි කියලා ඔරුව ගිනි අරන් වගේ කොනහමාරුව හොයන්නේ එබිසෝ සෙන්සෙ දුවනවා. ඕන්න ඉතින් ඒ අතරේ අපේ කොනහමාරු නාරුටෝ හොයාගෙන හැංගි යනවා. කොල්ලගේ හැංගීම් ටික නම් මාරු. ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ කියලා නාරුටෝ අහද්දි මේ කොල්ලා එකපාරටම කියනවා ඔයාට මගේ ගුරුවරයා වෙන්න පුළුවන්ද කියලා. එයාට මුලින්ම පුරුදු වෙන්න ඕනේ නාරුටෝ තනියම හදාගත්ත ජුට්සු වල. නාරුටෝ ඒක ප්‍රතික්ෂේප කරද්දි කොනහමාරු බැගෑපත්තු මට ඒක උගන්වන්න බොස් කියලා කියනවා. ඉතින් Tamanne බොස් කිව්ව නිසා ඉතින් ඒ සතුටටත් එක්කම නාරුටෝ වැඩියට කැමති වෙනවා. ඉතින් මේ දෙන්න මෙහෙම ඇවිදගෙන යනකොට නාරුටෝ කොනහමාරුට චක්‍රා ගැන කියලා දෙන්න යනවා. එතකොට මේ පොඩි එකා පැහැදිලිව දක්ෂ විදියට චක්‍රා ගැන විස්තර කරනවා. නාරුටෝට හරිම පුදුමයි. පස්සේ තමයි දකින්නේ මෙච්චර වෙලා මේ ඔක්කොම කියලා තියෙන්නේ පොතකින් බලාගෙන කියලා. ඕන්න දැන් නාරුටෝ මේ කොල්ලට එයාගේ ජුට්සුව කියලා දෙන්න තමයි යන්නේ. ඒ වෙනුවෙන් මුලින්ම මේ කොනහමාරුට ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සුව කරන්න කියනවා. එතන හිටපු ලස්සන ලේඩි කෙනෙක් වගේ තමයි ට්‍රාන්ස්ෆෝමේෂන් වෙන්න කියන්නේ. ඉතින් කොනහමාරු වෙනස් වෙන්නේ නම් ඒ වගේ ඇඳුම් විතරක් ඇඳපු කැත්ත තඩි පෙනුමකට. ඒ ලේඩි නාරුටෝට හොඳ පාරක් දීලා අර කොල්ලටත් ආදරෙන් කතා කරලා තමයි යන්නේ. ඒ මොකද දන්නවද? මොකද මේ කොල්ල 3 වෙනි හොකාගේ මුණුබුරානේ. ආන්තිමේට ඉතින් ගුටි ගෑවෙත් නාරුටෝ. මේ කොල්ල ඉතින් ඊළඟට කඩේකට ගිහින් මේ ජුට්සුට අවශ්‍ය සරාගි ගෑන් ළමයින්ගේ පින්තූර තියෙන ආටිකල්ස් බලනවා. කඩේ අයිතිකාරයා නිදි නිසා බර නැතුව හොරාට තමයි එන්නේ. ඒත් පොතක් අතර ගන්න හදද්දිම කඩේ අයිතිකාරයා පිටිපස්සට එනවා. දෙන්න වැඩේ අතහරින්න නැතුව එළියට ගිහින් ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සු කරලා ආයෙත් එනවා. ඒත් ඉතින් උනේ නම් දෙන්නට එළියට එන්න වෙන එක. ඒ එළියට ආවෙත් නිකම්ම නෙමෙයි. නාරුටෝත් හොඳට ගුටි කාගෙන. ඉතින් මේ වැඩේ සෙට් වෙන්නේ නැති නිසා නාරුටෝ මේ බෝයිට දැන් කියනවා ඔයාට දැන් සරාගි ජුට්සුව කරන්න පුළුවන් කියලා. ඒක ඇහිලා සතුටු වුණ කොනහමාරු එක දිගටම මේ ජුට්සුව පුරුදු වෙනවා. ඕන්න ඉතින් මේ අතරේ එබිසු ටීචර්ස් හැමතැනම කොනහමාරුව හොයනවා. මෙයාලා දැන් ට්‍රේනින් ඉවර වෙලා රෙස්ට් එකක් ගන්න ගමන් තමයි ඉන්නේ. එයා හොකාගේ වෙන්න ආස ඇයි කියලා නාරුටෝ කොනහමාරුගෙන් අහද්දි කොනහමාරු නම් කියන්නේ හැමෝම එයාව තර්ඩ් හොකාගේගේ මුණුබුරා කියලා විතරයි දකින්නේ. ඒ නිසා එයාට ලෝඩ් හොකාගේ කියන නම ගන්න ඕනේ. නාරුටෝ කියනවා
කියනවා ඔයාට හොකාගේ වෙන එක ලේසි නෑ. මොකද ඊට කලින් මාව අපරාධ කරන්න වෙන්න ඕනේ කියලා. මොකද නරුටෝගෙත් පොඩි කාලේ නම් තිබෙන හීනේ හොකාගේ වෙන එකනේ. මේ අතරේ හොකාගේ ළඟට ගියපු ඉරුකා සෙන්සේ නරුටෝ ගැන සතුටින් කියනවා. එයාත් දැන් නින්ජා කෙනෙක් නිසා නරුටෝ හරිම සතුටින් තමයි ඉන්නේ කියලා ඉරුකා සෙන්සේ කියනවා. නරුටෝට නින්ජා කෙනෙක් වෙන්න ලේසි වෙන්නේ නෑ කියලා කියන හොකාගේ මතකනේ මීට අවුරුදු ගානකට කලින් නයින්ටේල් ෆොක්ස් නරුටෝගේ ඇඟේ සීල් කරා. ගමේ අය ඒක ගැන කතා කරන්න මම තහනම් කරපු නිසා පොඩි අය ඒක දන්නේ නෑ. හතරවෙනි හොකාගේගේ අන්තිම කැමැත්ත උනේ නරුටෝ ගම බේරගත්ත වීරයා විදිහට දකින්න එකයි. ඒත් ගමේ අය නරුටෝව දකින්නේ ගම විනාශ කරපු නරියා විදිහට. ඕන ඉතින් දැන් ඒබිසු ටීචර් නරුටෝ ලව හොයාගෙන එයා කොනාමරුව එක්ක යන්න හදද්දි කොනාමරුව එකට අකමැති වෙලා කියනවා එයාට හොකාගේව පරාද කරලා හොකාගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒබිසු ටීචර් හොකාගේ කෙනෙක් වෙන්න ඕනේ ගුණධර්ම කියන ගමන් කොනාමරුවට ලං වෙද්දි කොනාමරුව එයාගේ සරාගේ ජුට්සුව කරනවා. ඒබිසු ටීචර් ඒකට බනින ගමන් කොනාමරුව ඇදගෙන යන්න try කරනවා. ඒක දකින නරුටෝටත් කේන්ති ගිහින් මල්ටි ෂැඩෝ ක්ලෝන් හදනවා. ඕන ඉතින් ඒක දැකලා කොනාමරු නම් පුදුම වෙනවා. ඒබිසු ටීචර් නම් ඒක ගණන් ගන්න නැතුවම ක්ලෝන් ටික ළඟටම යනවා. මේක ඉතින් තර්ඩ් හොකාගේ එයාගේ අර මැජික් බෝලෙන් බලාගෙන තමයි ඉන්නේ. දැන් නරුටෝ එයාගේ සරාගේ ජුට්සුව කරනවා. එතකොට මේ ගර්ල්ස්ලා ඒබිසු ටීචර් වට කරගන්නවා. ඒබිසු ටීචර් ඒකට නම් පාර දිනවා. නරුටෝගේ මේ අලුත් ජුට්සුවට හරාම් ජුට්සු කියලා නමකුත් නරුටෝ දාගන්නවා. තවත් කපටි ක්‍රමයක්. මට නම් කොහොමත් මේකෙන් බේරෙන්න බැරි වෙනවා කියලා හොකාගේ ලැජ්ජ වෙනවා. මට ඒබිසු ටීචර්ව පරාද කරන්න බැරි වුණා කියලා කොනහමරු පසුතැවෙද්දි ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා නරුටෝ කියනවා. මෙතනින් නරුටෝ දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මම තුන්වෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරන් එන්න. ඒකත් බලන්න මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම සයනෝරා.